සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම. අද ඔයගලන්ට වැදගත් වෙයි කියලා හිතන පුංචි දෙයක් පෙන්වන්න තමයි මම මෙන්න මේ අතර මේක මේ ඔයාලට ගෙදර තනියම හදාගන්න පුළුවන් විදිහේ ෆිල්ටර් එකක්. අතර මම මේක හැදුවේ මගේ ටැංක් එකක් තියෙනවා මේ අඩි 6යි 6 වගේ පළල ප්‍රමාණය දිග පළල. ඒකට සාමාන්‍ය ෆිල්ටර් එකක් ප්‍රමාණවත් නැති නිසා මම මෙන්න මේ වගේ ඩවුන් පයිප් එකක් අතර මේක මේ අහක දාන ඩවුන් පයිප් එකක් උඩට පේන ඇති මෙතන පැයිලක් තියෙනවා. ඒක අරගෙන මම මේ විදියට ෆිටින්ග්ස් මේව කළා මේ වගේ ෆිල්ටර් එකක් හැදුවා. මේ වගේ පවර් හෙඩ් එකක් යූස් කළා. ඔයගොල්ලන්ට අදහසක් ගන්න තමයි මම මේ වීඩියෝ එක ඔයගොල්ලත් එක්ක ෂෙයා කරන්නේ. ඇත්තටම මේ කොටස මෙතන තියෙන මේ ත්‍රෙඩ් බෙන්ඩ් එකක් තියෙන මේක ත්‍රෙඩ් බෙන්ඩ් එකක්. ඒ පැත්තෙන් මෙතන මැදින් විදලා මේ රවුම මෙතන මේල් ත්‍රෙඩ් කනෙක්ටර් එකක් දෙපැත්තෙන් සම්බන්ධ කරගෙන මේක හිර කරලා මේකම ඇත්තට මේ අලවල තියෙන්නේ මගේ අතින් මේක විදිද්දි පැලුණා. ඔයගොල්ලන්ට පුළුවන් මේකට මේ පොඩි GI බටයක් රත් කරලා ගන්න. ඒ වගේ විදිහකට මේක මෙන්න මේක එන් කැප් එක මෙහෙම විදලා මේක හදා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ දිග ඇත්තටම අඩි 5මාරක් විතර මගේ ටැංක් එකේ ප්‍රමාණයට. එතකොට මේක ඇතුළට මේ සාමාන්‍යයෙන් පුරවන්න ඕන දේවල් ඇක්වේරියම් වල ගන්න තියෙනවා. මේ පවර් හෙඩ් එක නම් කොහොමත් ඔයාලට ඇක්වේරියම් එකකින් ගන්න පුළුවන්. මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම මේක මිලදී ගත්තට පස්සේ තමයි ඒක දැක්කේ. මෙන්න මේ ප්ලග් টොප් එකේ තියෙන මේ වගේ උපකරණ ගන්න එපා. ඇත්තටම මේක මේ හරියට සම්බන්ධ වෙන්නේ නැහැ පේනුවට. ඒක ඊටාම අනතුරුදායකයි සහ මේ ලංකාවේ මේවා තව දුරටත් පාවිච්චි කරන්න තහනම් හරිනම්. නමුත් මේ ෂොප් එකේ ඒක විකුණන මමත් බැලුවේ නැතුව ගෙනාවා. ඇත්තටම මේක මේ මීට වඩා ස්ක්වයර් පින් කොටු පේනුවක් තියෙන මේකක් ගන්න පුළුවන් නම් ඇත්තටම හොඳයි. ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් ඇති මේක ඇතුළට මොනවද දාන්නේ කියලා. ඇත්තටම මේ තියෙන්නේ දාලා තිබිලා හක් කරපු ඒවා ඔයගොල්ලන්ට අදහසක් ගන්න තමයි මේ ෆිල්ටර් ෆෝම් එක සයිස් වලින් තියෙනවා. සයිසස් දෙකකින් මෙතන තියෙනවා. මේකෙන් ඇත්තටම කරන්නේ මෙකැනිකල් ෆිල්ටරේෂන් එක. ඒ කියන්නේ මඩ පාටිකල්ස් වෙන පාටිකල්ස් ෆිල්ටර් කරන්න පුළුවන් මෙයාලට. ඒ වගේම මේ ෆිල්ටර් වූල් එකක් සියුම් ඇත්තටම ගොඩක්ම අර ටැංක් වේස්ට් එක ගොඩක් සියුම්ව යන වේස්ට් එක. ඒ කියන්නේ වතුරේ දිය වෙලා ඒක මෙන්න මේකෙන් තමයි ගොඩක් දුරට රඳව ගන්න. ඇත්තටම මේක අපිට රීයුස් කරන්න පුළුවන් එකක්. මේකේ තව වර්ග කීපයක් තියෙනවා. රීයුස් කරන්න බැරි එකකුත් තියෙනවා. සාමාන්‍යයෙන් ඉක්මනට කැඩිලා යන මේ තියෙන සෙරමික් රින්ග්ස්. සෙරමික් රින්ග්ස් ඇත්තටම මේ බයොලොජිකල් ෆිල්ටරේෂන් එකක් වගේ තමයි කරන්නේ. ඇත්තටම මේ තියෙන්නේ ඇක්ටිව් කාබන් ජලයේ තියෙන අහිතකර කාබන් වලින් කරන් ජලයේ තියෙන අහිතකර ඒ කියන්නේ මාළුන්ට අහිතකර සංඝටක නියුට්‍රලයිස් කරන එක. මේ සෙරමික් රින්ග්ස් ඇත්තටම අපි ෆිල්ටර් එක ඇත්තටම රීයුස් කරන්න පුළුවන්. කාලයක් පාවිච්චි කරන්නත් පුළුවන්. අපි මේක හොදන්නේ නැහැ තදින්. මේක අර ඩිවලොප් වෙන හිතකර බැක්ටීරියා වලට අපි ජලය ෆිල්ටරේට් කරන්න අපි ඉන්න දෙනවා. අපි සාමාන්‍යයෙන් හොදන්නේ හොඳින් මෙන්න මේ මෙකැනිකල් ෆිල්ටරේෂන් කියන කාර්ය කරන මෙන්න මේ ෆිල්ටර් ස්පොන්ජ් ටික තමයි ගොඩක් දුරට පිහිදන්නේ. ඔයගලන්ට මේ ලොකු මුදලක් යන්නේ නැහැ. ඇත්තටම මෙතන මේ මම පාවිච්චි කරලා තියෙන්නේ මේ ඉවත දාන මේ ඩවුන් පයිප් එකක් පැලිච් එකක්. එතන ඉතින් අලවලා බට කෑලි ටික ලොකු මුදලක් යන්නේ නැහැ. හැබැයි ෆිටින්ග්ස් ටිකට තමයි ටිකක් මුදලක් යන්නේ. මේ එන් කැප් දෙකටයි
මෙතන thread bend එකක් තියෙන්නේ. අන්නේ fittings ටිකට පොඩි මුදලක් යනවා සහ power head එකට. ඔයගොල්ලන්ට මොනවා හරි මේ ගැන ගැටලුවක් තියෙනවා නම් වීඩියෝ එකේ යටින් කමෙන්ට් එකක් දාන්න. මම ඔයගොල්ලන්ට අප්ඩේට් වීඩියෝ එකක් ආපහු දාන්නම් මේක ටැංකියට සෙට් කරලා. වීඩියෝ එක ඔයගොල්ලන්ට හොඳයි කියලා හිතෙනවා නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. හදා ගන්න තියෙන දේවල් තියෙනවා නම් අප්ඩේට් එකක් කමෙන්ට් එකක් යටින් දාන්න. වීඩියෝ එක ලයික් කරලා ෂෙයා කරන්න. channel එක subscribe කරන්න. මොස්තුති